සුබදසක් කියලා පිළිගන්න ඔයාව සයිබර්ටෙක්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ content creators ලට useful AI tools පහක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් මගේ පළවෙනි AI tool එක තමයි Canva Magic Studio කියන tool එක. ඉතින් කට්ටිය Canva software එක පාවිච්චි කරනවා ඇති. ඉතින් මේකට 2025 දී අලුතෙන්ම එකතු වෙලා තියෙන AI features ටික තමයි මේ කියන Canva AI Studio කියන tool එක. ඉතින් ඉස්සෙල්ලා මම Google එකේ search කරගන්නවා Canva Magic Studio කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ link එක මගේ description එකේ පළවෙනි ලින්ක් එක මම පින් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකෙන් මේකේ ලින්ක් එක ගන්න. ඉතින් මේ විදිහට අපි එයාලගේ වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ අපිට තියෙන මෙතන get started කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා login form එකක්. ඒ login form එක fill කරලා ඔයාලට log වෙන්න පුළුවන්. ඔයාලා log වුණාට පස්සේ මේ වගේ interface එකක් එනවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන Canva AI කියන බටන් එක ක්ලික් කරන්න. ඒ Canva AI කියන බටන් එක ක්ලික් කරාට පස්සේ Canva එකෙන් දීලා තියෙන AI features අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපේ prompt එක මෙතන type කරලා දාන්න පුළුවන්. ඉතින් මේ Canva AI කියන feature එකත් ගොඩක් content creators ලට ගොඩක් වටිනවා. ඉතින් ඊළඟට මම කියන්න යන්නේ Descript AI ගැන. ඉතින් මේ ගොඩක් වීඩියෝ එඩිටින් වලට ඔඩියෝ එඩිටින් වලට වගේ වැඩවලට තමයි යූස් කරන්නේ. ඉතින් මේකේ AI features ගොඩක් තියෙනවා. ඉතින් මම මගේ Google Chrome එකේ search කරගන්නවා Descript AI කියලා. ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා website එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට website එක load වෙනවා. ඉස්සෙල්ලාම කරනවා මෙතන sign up කියලා තියෙන බටන් එක click කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතනින් මගේ Google account එක දීලා මම sign in වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙ Google account එක දුන්නාට පස්සේ මේ විදිහට පොඩි ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතනින් ඔයා මොකටද use කරන්න කියලා මෙතනින් දෙන්න ඕනේ. ඉතින් මම මෙතනින් දෙනවා making content as a hobby කියලා. ඊට මෙතනින් ඔයාලට describe you කියලා එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට කරන්න තියෙනවා කරන මේක use කරන්න මොකටද කියලා මෙතනින් දෙන්න. ඉතින් මෙතනින් දෙනවා මම ක්‍රියේටර් කියලා. ඊට පස්සේ මෙතනින් මොකටද යූස් කරන්න කියලා ආයෙත් අහනවා. ඉතින් මෙතනින් මම වීඩියෝ කන්ටෙන්ට් කියන එකට දෙනවා. ඊට මෙතනින් ඔයාගේ ප්ලෑන් එක චූස් කරන්න තියෙනවා. ඉතින් මෙතනින් අපිට ඕනේ ප්ලෑන් එකක් චූස් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් මම ෆ්‍රී කියන ප්ලෑන් එක දෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට ඇඩිෂනල් ටීම් මෙම්බර්ස්ලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම ස්කිප් දෙනවා. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දීලා අපිට මෙයාලගේ මේන් වෙබ්සයිට් එකට යන්න පුළුවන් මේ විදියට. මෙන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවද බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කරගන්න පුළුවන් ඔයාලට ප්‍රොම්ප්ට් එකක් දීලා ඒ විදියට වීඩියෝ එකක් එඩිට් කරගන්න. එතකොට ඔයාලට සබ්ටයිටල් එකක් ඇඩ් කරගන්න වගේම ඔයාගේ වොයිස් එක ක්ලෝන් කරගන්නත් මේ වෙබ්සයිට් එකෙන් පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක ගොඩක් AI features තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් ඊළඟ AI tool එක තමයි ChatGPT. ඉතින් ChatGPT ගැන ඔයාලා දන්නවා ඇති. ඉතින් ChatGPT අපිට ගොඩක් යූස්ෆුල් වෙනවා අපේ කන්ටෙන්ට් හදද්දි වගේම එඩිට් කරද්දි. ඒ වගේම අපිට ටයිටල් එකක් හොයන්න, කැප්ෂන් එකක් හොයන්න, ඩිස්ක්‍රිප්ෂන් එකක් හොයන්න වගේ දේවල් ගොඩකට ChatGPT අපි යූස් කරනවා සාමාන්‍යයෙන්. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ChatGPT ඔයාගේ වීඩියෝ එක ස්ක්‍රිප්ට් එකක් හදන්න ChatGPT යූස් කරන්න එපා කියලා. මොකද කිව්වොත් ChatGPT කරන්නේ වෙන කෙනෙක් හදපු ස්ක්‍රිප්ට් එකක් ඔයාට ආපහු ඒකේ තියෙන අඩුපාඩු වෙනස් කරලා ඔයාට ආපහු ඒක දෙන එක. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයා හිතලා ස්ක්‍රිප්ට් එකක් හදන්න කියලා. ඉතින් ස්ක්‍රිප්ට් එකක් ෆුල් ස්ක්‍රිප්ට් එකක් හදන්න නැතුව පොඩි පොඩි ටයිටල්ස් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් අපිට දාන හැෂ්ටැග් ඒවා මේවා ChatGPT දාලා අපිට ගොඩක් හදාගන්න පුළුවන්.
ඉතින් ඔයාලා දන්න ඇති ChatGPT එක සාමාන්‍ය විදිහට ලොගින් වෙන්න. ඉතින් මම ඉස්සෙල්ලාම සර්ච් කරගන්නවා ChatGPT කියලා. ඊට පස්සේ යාලා වෙබ්සයිට් එකට යනවා. යට ගියට පස්සේ ඔයාලට මෙතන ලොගින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට ලොගින් වෙන්නේ නැතුවම අපිට එයත් එක්ක chat කරන්න පුළුවන්. ඉතින් ඊළඟ AI tool එක තමයි Pictory කියන AI tool එක. ඉතින් මේ AI tool එක අපිට use කරන්න පුළුවන් අපිට වීඩියෝ එකක් prompt එකකට හදාගන්න. ඒ වගේම අපිට subtitle එකක් වගේ දේවල් add කරගන්න. එතකොට text to video create කරගන්න වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකත් content creators ලට ගොඩාක්ම වැදගත් වෙන tool එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් කලින් වගේම මම Google එකේ search කරගන්න Pictory කියලා. ඊට පස්සේ අපි යාලගේ වෙබ්සයිට් යනවා. ඉතින් මේකේ link එකත් මම මගේ description එකේ pin කරලා තියෙනවා. එයාලගේ වෙබ්සයිට් එක මේ විදිහට load drivers වලට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට වෙබ්සයිට් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙතනින් get started now කියන එක ක්ලික් කරන්න ඕනේ. එතකොට එනවා ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනින් මම Google account එක දෙනවා. අපි ඊට පස්සේ අපේ Google account එක දුන්නට පස්සේ අපිට මේ වගේ එකක් එනවා. ඉතින් මෙතනින් why do you want to use Pictory කියලා පොඩි එකක් දෙනවා. ඉතින් මෙතනින් අපිට දෙන්න පුළුවන්. ඉතින් මම use කරනවා to monetize on YouTube කියලා. ඊපස්සේ start using Pictory කියලා ක්ලික් කරනවා. එතකොට මේ විදිහට පෙන්නනවා අපිට අපේ content හදන්න ඕන විදි ඒ වගේ දේවල් පෙන්නනවා. ඉතින් මෙතනින් need to කියලා අහනවා. ඊට පස්සේ මෙතනින් අපිට එයාලගේ use කරන දේවල් ටිකක් අපිට මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතනින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙතන text to video කියලා තියෙනවා. URL to video. මෙතනින් AI video editor, එතකොට audio to video, images to video වගේ දේවල් ගොඩක් මෙතනින් අපිට tools ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට ගොඩක් content creators ලට ගොඩක් useful වෙන AI tool එකක්. අවසාන වශයෙන් මම අද කියලා දෙන්න හදන්නේ CapCut AI ගැන. ඉතින් ගොඩක් කට්ටිය මේ CapCut කියන software එක use කරනවා ඇති. ඉතින් මේ CapCut software එකටම AI අලුතෙන් 2025ට AI features add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ AI features use කරන්න නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන ඔයා CapCut website එකට යන එක. ඉතින් මම මගේ browser එකේ CapCut AI කියලා search කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ link එකත් පහළ description එකේ pin කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනිනුත් යන්න. ඉතින් ඊට පස්සේ එයාලගේ official website එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේවා try online කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන එයාලගේ website එකට අපි sign in වෙන්න ඕනේ. ඉතින් මම මෙතනින් මගේ Google account එක දෙනවා. මෙහෙම එයාලගේ website එක open වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් create with AI කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක දුන්නට පස්සේ අපිට AI වලින් අපිට prompt හදන විදිය අපිට prompt එකක් දෙන්න තන පොඩි text box එකක් එහෙම තියෙනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් අපිට වීඩියෝ එකක් AI වලින් generate කරලා හදන්න. ඊට මෙතන AI design වල තියෙන ඒකෙන් තියෙන tools use කරලා අපිට ගොඩක් features එහෙම හදන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන AI tools කියන tab එකට ගියාට පස්සේ මෙතනින් CapCut වල තියෙන AI tools අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් ගොඩක් ඒවා අපිට use කරන්න පුළුවන්. මෙතනින් ගොඩක් ඒවා content creators ලට ගොඩක්ම useful වෙන tools තියෙනවා. ඉතින් මේකත් ගොඩක් content creators ලට use කරන AI tool එකක්. ඉතින් මේ AI tool එක
ටත් යස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියක හොඳයි නම් වීඩියක ලයික් එක්කුත් දාලා කමෙන්ට් එක්කුත් දාගෙන යන්න. ඒ වගේම ඔයාමගේ චැනලකට අලුතෙන්ම එකතු වෙච්ච කෙනෙක් නම් අදමනම් වීඩියෝ එකක් බලන්න පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all press කරගෙන යන්න. ඒත් එක්කම ඔයාමගේ 2025 හොඳම වීඩියෝ එඩිටින් software එක ගැන කරපු වීඩියෝ එක බලුවේ නැත්නම් මෙන්න මෙතන තියෙන වීඩියෝ එක ක්ලික් කරලා ඒ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඉතින් තවත් දවසක මේ වගේ බ්‍රෑන්ඩ් නිව් ටෙක් වීඩියෝ එකකින් හමු වෙමු.